එයා ඉතින් මේක පාවිච්චි කරලා දැන් මම A දන්නේ නැහැනේ. ඔන්න දැන් මම තමයි පරිගණකේ. දැන් මම මෙහෙම බලනවා start හරි. ඊට පස්සේ input A. input A. A කියන්නේ කවුද? දන්නේ නැහැ. දන්නේ නැත්නම් කියන පරිශීලකයාට. A ඇතුළත් කරන්න පරිශීලකයා මෙන්න. එයාගෙන් ඉල්ලනවා මට A දෙන්න. අපිට කැමති නමක් ඔතෙන්ද දෙත හැකියි. කේත කරද්දි මම කියන්නම් එක දෙන්න විදිය. කියන අපිට යාට වචනයක් දෙන්න පුළුවන් පරිගණකෙන් එළියට යාට ඉල්ලන විදිහ දැන් ඒව ඉල්ලන විදිහට අපිට කැමති ලස්සන වචනයක් දෙන්න පුළුවන්. කැමති එකක් දෙත. මම කියනවා ඒව දෙන්න කියලා නිකන් එතකන් කියමු අපි ඒව දෙන්න කියලා. හරිද? ඊට පස්සේ ඉතින් මේ ඉන්න පරිශීලකයා එයා දෙනවා ඉතින් කැමති ඉලක්කමක්. හිතන්න එයා දුන්නා කියලා 50 කියලා. එයා දෙනවා 50යි කියලා. එතකොට දැන් පරිගණකය දන්නවා ළමයි. ඔන්න 50 කියලා එයා දුන්නා මට. දැන් A ඉල්ලුවට පස්සේ 50 කියලා දුන්නා. එතකොට පරිගණකය දන්නවා. ඔන්න A කියලා ඔන්න 50 කියලා එක ආව දැන්. හර. දැන් අපි මේක කේත කරද්දී අපි දන්නේ නැහැ. දැන් අපි මේ දැන් ඉන්න අවස්ථාව තමයි දැන් පරිගණකය ක්‍රියාත්මක වෙන අවස්ථාව. දැන් කේත කරද්දී A කියන්නේ කවුද කියලා දන්නේ නැහැ. හැබැයි පරිගණකයට මේක දුන්නට පස්සේ පරිගණකය විසින් අර මේක පාවිච්චි කරන පරිශීලකයා ඉන්නවනේ. දැන් ඔයා ඇප් එක හදලා ඇප් එක දෙනවනේ අර ක්ලයන්ට් අර සේවාදායකට ඔයාගේ ඉල්ලපු කෙනාට. එයාට දුන්නට පස්සේ එයා ඒක පරිගණකයට දාලා ඒක ක්‍රියාත්මක කරනවනේ. අන්න එතකොට තමයි ඉල්ලන්නේ මේක. දැන් අපි කේත කරද්දී ඉල්ලන්නේ නැහැ. අපි කේත කරද්දී අපි දන්නේ නැහැ. දන්නේ නැති හින්දා අපි A කියලා දාගත්තා. දාලා ඇප් එක හැදුවා. ඇප් එක හදලා පෙන් එකකට දාලා දුන්නා. ඔක අරන් ගිහලා ඔයාගේ ඇප් මේ කම්පියුටර් එක ගහලා ස්ටාර්ට් කරන්න කියලා. එයා ඒකට සේවාදායකයෙක් ගෙදර ගිහලා කම්පියුටර් එක ගහලා ස්ටාර්ට් කරපු ගාම ඒව දෙන්න කියලා ඉල්ලනවා. ඔන්න දැන් තමයි ඒව ඉල්ලන්නේ. එතකොට එයා කැමති ඉලක්කමක් ටයිප් කරන්න පුළුවන්. අපි දන්නේ. හිතන්නකො 50 දුන්නා කියලා. හරි. එතකොට හරි. දැන් ඔන්න මම තමයි පරිගණකය. හරි. ඉන්පුට් A හරි 50 දුන්නා. හරි. එයා දැන් ඔන්න මට 50 දුන්නා. දැන් මං ගාව 50 තියෙනවා. හරිද? මං ගාව දැන් 50 තියෙනවා. මගේ මම තමයි පද්ධතිය. හිතන්න මම තමයි දැන් ඇප් එක කියලා. හරි. පරිගණකය කියලා හිතන්නකො. මම ටිකක් ලොකුට ඇප් එකක් අඳිනවා. හරිද? ඔන්න දැන් මගේ ගාව A සමානයි 50 කියලා තියෙනවා. හරි. ඔන්න වැඩේ. ඊට පස්සේ මොකක්ද තියෙන උපදේශ දැන් ඔන්න මම කියනවා. ඊළඟට තියෙනවා A ට දෙකක් එකතු කරලා x කියලා තැනක ගබඩා කරන්න. හරි. ඊට පස්සේ මම කරන්නේ A ට දෙකක් නේ. හරි. ඔන්න. දැන් A කියන්නේ 50නේ. දැන් මම දන්නවා 50 කියලා. හරි. 50 දුන්නනේ මුලින් 50 ධන 2. හරි. එතකොට x සමානයි 52යි. හරි. ඊට පස්සේ මම කරන්නේ RAM එක ගන්නවා. RAM එකට පොඩ්ඩක් මෙහෙන්න කියනවා. RAM එක ඉඩ තියෙන මල්ලි ඉඩ තියෙනවද? ඉඩ තියෙනවද කියලා අහනවා. RAM එක කොහමනේ? ඉඩ තියෙනවා කියලා අහනවා. එයා කියන ඉඩ තියෙනවා. හරි. කාමරයක් හදලා දෙන්න. කාමරයක් නේ අතර මතක කොටසක් කියලා කියන්නේ. පොඩි මතක කෑල්ලක් කඩලා දෙන්න මල්ලි. පොඩි කෑල්ලක්. ඊට පස්සේ කඩලා දෙනවා මතක කෑල්ල. ඒකට නම දාන්න මල්ලි x කියලා. x කියලා නම දානවා. ඒකට ඇතුළට දාන්නකෝ 52 කියලා උත්තරේ. මම පස්සේ ගන්නම්. ඔයා ඔක තියාගන්න මම පස්සේ ගන්නම්. හොඳේ කියලා කියනවා. දැන් RAM එක මේ. RAM එකේ මෙයාව මතක තියාගන්නවා මේ අගය 52 කියන අගය x ගාව x කියන තැන x කියන මතක කොටසේ. හරිද? x කියන මතක කොටසේ ගබඩා කරලා තියාගන්න. හරිද? මම පස්සේ ගන්නම් මල්ලි කියලා කියන RAM එකට. හරි? RAM එක ගාව දැන් තියෙන 52. හරි? තියෙනවා. ඊට පස්සේ තව මුකුත් උපදෙස් නැහැනේ. නෑ. ඊට පස්සේ මොකද කරන්න කියන්නේ? ඔන්න වැඩේ හරි. ආපු ඉලක්කම දෙකටම ආපු සංඛ්‍යාව දෙකක් එකතු කරලා එන අගය x ගාව ගබඩා කරන්න ඕනේ. හරි. ඒ වැඩේ කරන්නේ පරිගණකේ. හරි. පරිගණකේ ඒ වැඩේ